Hi guys, කොහොමද ඉතින් ඔයාලට? Welcome to ඉෂාන් ඉස්වන්යාරච්චි YouTube channel. සිද්දුවක් කරා ක්‍රිස්මස් එකට ඔයාලගේ ෆෑන්ස්ලට මොනවද කියන්නේ? සුබම සුබ නත්තලක් වේවා කියලා සිළු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. තනජි තාරුකා. හරි. හරි ප්‍රෝග්‍රෑම් එක දෙන්න. ඉතින් ආශක්කේ ඔයාලගේ ෆෑන්ස්ලට මොනවද කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ දනංචි ඉන්න තැන ඉතින් සතුටින් පිරලා තියෙන්නේ. හරි. දැන් තන්නේ දනංචි ඉන්නවා කියලා මෙතන. හරි. ඉතින් යාළුවෝ හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. සතුටින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් ඔයා එනවා කියලා හැබැයි දනංජි නම් බලාගෙන හිටියා දැන් උදේ ඉඳන්. අනේ. කෙනෙක් කිව්ව වෙලාවෙ නම් බලාගෙන හිටියේ. ඊට පස්සේ අක්කා මේ පෙරේද තමයි ඊයේ පෙරේදනේ. පෙරේද තමයි ලංකාවට ආවේ. හරි. එහෙනම් හැමෝටම සුබ නත්තලක්. වේවා. වැඩ කරන්න ලැබීම ඕම ලොකු භාගයක් කියලා සලකනවා. දැන් මේ ආයිකේ වැඩේම අපි දීපේ ආදරි. එයා ඒ කැරක්ටර් හදනවා ඉචාන්. මේක මෙහෙම කරමු. ආ මේ විදිහට ඇවිල්ලා කළා පෙන්නනවා. සමහරවිට මට ඒ ෆීල් එක එන්නේ නැත්නම් ඇවිල්ලා කළා පෙන්නනවා. නැත්නම් ටයිම් දෙනවා. ටයිම් අරගෙන වැඩේ කරනවා. එහෙම කෙනෙක්. ඇත්තටම මේ අවස්ථාවේ මම ස්තුති කරනවා ප්‍රදීප් අයියට. ප්‍රදීප් අයියත් එක්ක වැඩ කරන්න මාව ගත්ත එකට. ඉතින් ඒ වගේම හසුන් සමීර කියන්නේ ජානු කියන්නේ වෙනස්ම වැඩක්. හසුන් අයියාගේ වැඩේ ඇතුලේ මම වෙනස්ම අත්දැකීමක් විඳිනවා. මොකද අපි වැඩේ කරද්දී එයා ඒ ෆීල් එක දෙන්න අපිට. එයා මියුසික් ප්ලේ කරනවා. ඒ කියන්නේ කැරක්ටර් එකට අදාළ මියුසික් එකක් හෝ එහෙම නැත්නම් ඒ ෆීල් එක එන මියුසික් එක එයා ප්ලේ කරනවා. ඉතින් ඒකත් එක්ක අපි ඒ කැරක්ටර් එකට SI ජනත් කියන්නේ සාමාන්‍යයෙන් නපුරු මිනිස්සෙන්නේ. එක තැනක් තියෙනවා. ඒ තැනදී SI ජනත් අඬනවා. අඬන්න හේතුව සමීර අයියා කට් කරන්නේ නැහැ සීන් එක යනවා. ඒ අඬන්න නැහැ එතන. හැබැයි සමීර අයියා කියනවා නෑ මල්ලි ඒක තමයි මට ගන්න ඕනුනේ. මං කට් කරන්න තු තිබ්බා. SI ජනත් කියන කෙනත් දවසක මිනිස්සුන්ට මේ අඬන්න පුළුවන් හිතක් තියෙන මිනිස්සෙක් කියලා පෙන්වන්න ඕනොත් ඒක ඒ විදිහට ඒ කැරක්ටර් එක හදලා දෙන්නේ කියලා එයා කියන්නේ එයා හිතනවා මේ චරිතය කොතෙන්දිද ප්‍රේක්ෂකයන් වැළඳගත යුත්තේ කොහොමද යන්න ඕන කියන එක එයා මාරු විදිහට හිතනවා. ඉතින් හසුන් අයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ධනුෂ් අයියා ගැන මතක් කරපු නිසා ඇත්තටම මම එක ඩ්‍රාමා එක මට ධනුෂ් අයියා තමයි මාව හදන්නේ. කියන්නේ ප්‍රදීප් අයියකින් පස්සේ වැඩක් කරේ ධනුෂ් අයියාගේ. ඉතින් ධනුෂ් අයියා මාව මකවල හදනවා කියන්නේ හරි කියන්නේ තරුණම කාලේ ධනුෂ් අයියාත් වැඩ කරේ දඟයි. ඉතින් අර ඒ ඒක ඇතුලේ මම පොඩ්ඩක් පිස්සු නඩනවා. ඉතින් මකවල හදපු කෙනෙක් තමයි ධනුෂ් අයියා මාව මකවල හැදුවා. සහ චරිත දෙකක් කරන්න හම්බුනේ ඒකේ ගාර විසල් කියන්නේ මේ කැරක්ටර්ස් දෙක වෙන වෙනම අඳුනගෙන කරන්නත් ධනුෂ් අයියා මාව සපෝට් කරනවා. ඒක වෙරි ස්තුතියි. එලායි